ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම මාඩි බිස්කට් වලින් කැරමල් පුඩින් එකක් හදමුද? ඔන්න ඉතින් වෙනද වගේම අදත් මම ඔයාලට අරගෙන ආවේ ගොඩක් ඉක්මනින් ලේසියෙන් අඩු වියදමකින් හදාගන්න පුළුවන් රසමරස රෙසිපි එකක්. මේ මාඩි බිස්කට් කැරමල් පුඩින්. ඉතින් මේක හදාගන්න හරිම ලේසි. ගෙදර ගෙනාපු මාඩි බිස්කට් තියෙනවා නම් ඔයාටත් පුළුවන් විනාඩි 30ක් ඇතුළත මේ රසමරස බිස්කට් කැරමල් පුඩින් එක හදලා රස බලන්න. මිල්ක් මේඩ් වලින් කැරමල් පුඩින් හදනකොට වගේ ලොකු වියදමක් නොකර තේ බොන්න ගෙදර ගෙනාපු මාඩි බිස්කට් ටිකක් අරගෙන ඔයත් මේ රසමරස පුඩින් එක හදලා බලන්නකෝ. වීඩියෝ එකට යන ගමන්ම ආව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එකක් දාපු ගමන් බලන්න බෙල් අයිකන් එකත් ඕල් දාගෙනම යන්න. ඉතින් මේ මාඩි බිස්කට් කැරමල් පුඩින් එක හදන්න මම අරගත්තා මාඩි බිස්කට් 15ක්, ෆ්‍රෙෂ් මිල්ක් අඬු කෝප්ප එකක්, බිත්තර 2ක් සහ සීනි මේස හැඳි 4ක්. ඒ වගේම වැනිලා ටිකක් අවශ්‍ය වෙනවා. මේක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට තියෙනවා නම් විතරක් වැනිලා ටිකක් දාගන්න. දැන් මුලින්ම මේ මාඩි බිස්කට් ටිකට මම මේ බිත්තර 2 මේ විදිහට දාගන්නවා. දැන් ඔයා මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් අඬු කෝප්ප එකත් මේ මාඩි බිස්කට් ටිකටම දාගන්න මේ විදිහට. දැන් ඔයා මේකටම සීනි මේස හැඳි 4ක් එකතු කරගන්න. ඔයා මේකේ පැණි රස අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න. ඔයා සීනි මේස හැඳි 3ක් වගේ දානවා නම් ඒත් ප්‍රශ්නයක් නෑ. දැන් අපිට අවශ්‍ය ද්‍රව්‍ය ටික ඔක්කොම දාගෙන තියෙන්නේ. දැන් ඔයාලට වැනිලා ටිකක් තියෙනවා නම් වැනිලා තේ හැන්දක් වගේත් මේකට එකතු කරගන්න. නමුත් වැනිලා දාන එක අත්‍යවශ්‍ය නෑ. දැන් ඔන්න අපේ මාඩි බිස්කට් කැරමල් පුඩින් එකට අවශ්‍ය ද්‍රව්‍ය ටික ඔක්කොම මේ විදිහට හදාගත්තා. දැන් අපි මේ ටික මේ විදිහටම මෙල්ට් වෙන්න ටිකක් තියලා අපි යමු දැන් කැරමල් පුඩින් එකට අවශ්‍ය කැරමල් එක හදාගන්න. දැන් මම මේ විදිහට පෑන් එකකට සීනි මේස හැඳි 3ක් දාගන්නවා. ඒකල මේ විදිහට වතුර ටිකකුත් දාලා ඔයා ලිප ඔන් කරලා මේ කැරමල් එක හිමීට හදාගන්න. ලිපේ ගින්දර ගොඩක් වැඩි කරන්නේ නැතුව අඩු ගින්දරේ තියලා ඔයා මේ විදිහට නිතරම හැන්දකින් කාරු ගාමින් මේක හදාගන්න. නැත්නම් සීනි ටික එකපාරටම හයි වෙන්න බලයි. සීනි ටික ලිපේ තියලා අඩු ගින්දරේ තියාගෙන හදාගන්නකොට විනාඩි 10ක් විතර යනකොට සීනි ටික මෙන්න මේ වගේ පදමකට එනවා. මේ වෙලාවේදී ඔයා ටක් ගාලා ලිප ඕෆ් කරලා අපි කැරමල් පුඩින් එක හදාගන්න භාජනයට මේ ටික දාගන්න ඕනේ. ඔයා මේ විදිහට ස්ටීම් කරගන්න පුළුවන් භාජනයකට මේ කැරමල් ටික දාගන්න. ඒ විදිහට දාගත්ත කැරමල් ටික භාජනය හැමතැනම පැතිරෙන විදිහට භාජනය මේ වගේ කරකවන්න. කැරමල් එක හදාගත්ත භාජනය පැත්තකින් තියලා දැන් මේ බිස්කට් ටික බෙන්ඩ් කරගන්න තමයි මම හදන්නේ. ඔයා බීටර් එකක් තියෙනවා නම් බීටර් එකකින් හරි මේක කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් බිත්තර මික්ස් කරන එකකින් හරි මේ ටික හොඳට මික්ස් කරගන්න පුළුවන්. කොහොම හරි අපිට ඕනේ මේ බිත්තර ටික මාඩි බිස්කට් ටික ඔක්කොම හොඳට මික්ස් වෙන්නයි. දැන් අපි මේ විදිහට හොඳට මික්ස් කරගත්ත මේ ද්‍රාවණය මේ විදිහට අපි කැරමල් කරගත්ත භාජනයට දාගන්නවා. ඔයා මේ භාජනය පියනකින් වහගන්න ඕනේ ස්ටීම් කරනකොට. පියන වහන්න පුළුවන් භාජනයකට හරි නැත්නම් ඔයා අනිවාර්යෙන් ෆොයිල් පේපර් එකකින් හරි භාජනය වහලා ස්ටීම් කරගන්න. නැත්නම් අපි රයිස් කුකර් එකේ හරි ස්ටීම් කරනකොට රයිස් කුකර් එකේ පියන තියෙන වතුර බින්දු මේ පුඩින් එකට වැටෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම පියන වහන භාජනයකින් ඔයා මේක ආවරණය කරගෙන ස්ටීම් කරගන්න. දැන් මම මේ ස්ටීම් කරනකොට රයිස් කුකර් එකේ වතුර ටික හොඳටම උතුරලා නටනකොට තමයි මම මේ පුඩින් එක තියාගන්නේ. එහෙම උතුරලා නටන වෙලාවට වතුර ටික මේ විදිහට පුඩින් එක තියාගත්තාම විනාඩි 30ක් ඇතුළත පුඩින් එක හොඳට ස්ටීම් වෙනවා. දැන් හරියටම විනාඩි 30කට පස්සේ තමයි මම මේ ඇරලා බලන්නේ. ඔයත් මේ විදිහට ටූත් පික් එකකින් වගේ මේකට ඇනලා බලන්න. එතකොට මේ වගේ චුට්ටක්වත් ගෑවෙන්නේ නැත්නම් මේක හොඳටම ස්ටීම් වෙලා තමයි තියෙන්නේ. දැන් අපි පුඩින් එක මේ භාජනයෙන් එළියට ගන්න ඕන නිසා මේ වගේ වටේට ටිකක් බොයිල් කරගන්නවා. දැන් අපි අපේ මාඩි බිස්කට් කැරමල් පුඩින් එක මේ වගේ ප්ලේට් එකකට දාගමු. මේ තියෙන්නේ අපේ රසමරස මාඩි බිස්කට් කැරමල් පුඩින් එක. ඉතින් මේක රයිස් කුකර් එකේ පැය භාගයක් ස්ටීම් කරගත්තාම ගානට සෙට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට තේරෙනවා මේක කොච්චර ලේසියෙන් කොච්චර
කොච්චර ඉක්මනට කොච්චර අඩු වියදමකින් හදාගන්න පුළුවන් රෙසිපි එකක්ද කියලා. ඔයත් ගෙදර නිවාඩුවේ ඉන්න වෙලාවට